welcome back to my YouTube channel. අද vlog එක තියෙන්නේ මම බෝඩිමේ ඉඳන් ගෙදර යනවා අද නෙමෙයි හෙට. දැන් වෙලාව රෑ 12ට විතර ඇති. ඊට යන්න බඩු ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. බලමු මගේ vlog එකේ මොකද වෙන්නේ කියලා. මාසෙකට විතර පස්සේ ගෙදර යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඇස්තිලා තියෙන්නේ යන්න මේ තියෙන අපි ගෙනියන බඩු මලු ටික අපේ ලැගේජ් ටික තමයි මේ ලෑස්ති කරගෙන තියෙන්නේ. තුන් දෙනාගේ මේවා තියෙනවා මෙතන. දැන් ඉතින් අපි මේ යනවා. අපි බෝඩින් එක පාරේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි පික්නියක් දාගෙන දැන් කොටුවට යනවා. මෙතනින් බස් එකට නගින්න පුළුවන්. මෙතනින් නැගගම සෙන. අපි කොටුවට යනවා. මම ඉතින් කොටුවට යන පාර දිගේ ඔන්නම වීඩියෝ කරගෙන ගියා. ෆුල් පැක් කරලා ඉන්නේ. නෝම ඉතින් යනවා මේ වෙලාවට නම් බ්ලොග් එකක් නැහැ. අපි මේ උදේමද කොහෙද ගියේ? ඔව් උදේම ගියේ. ඉතින් මේ දෙපැත්තේ තියෙන දේවල් මම වීඩියෝ කරගෙන යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් මම දැන් අපි දැන් බහින ළඟයි. ඔන්න අපි ආවා බස් ස්ටෑන්ඩ් එකට. දැන් ඉන්නවා බස් එකක් යනකම් අපි එද්දි තිබ්බ බස් එක ලෝඩ් වෙලා තියෙනවා. ඇත්තටම මම මේ වෙලාවේ බායි කියනවා මට ගානක් නැහැ. ඔක ඇතුලේ බස් එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා. මට පස්සේ වීඩියෝ එක එඩිට් කරද්දී මතක් වුණේ බස් එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා. කොහොමද මම දැන් අපි ඉඳගෙන ඉන්නේ. තාම බස් එක ගියේ නැහැ. ඇත්තටම මම මේ එන ගමන් ගත්ත වීඩියෝ ටිකක් මට මාර දුකයි නුවර දැක්කහම. ඒ කියන්නේ මම යනකොට තිබ්බ නුවර නෙවෙයි දැන් يعني මම මෙහෙට එනකොට තිබ්බ නුවර නෙවෙයි දැන් මම ගෙදර යනකොට තියෙන්නේ. සෑහෙන වෙනස් කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි නේද සබහාදාම කියන්නේ අපිට මේ ඒවා ඉතින් නතර කරන්න බෑනේ. මිනිස්සුම කරන දේවල් තමයි ඉතින් සබහාදාම මිනිස්සු කරන දේවල් නිසා තමයි සබහාදාම අපිට දඬුවම් දෙන්නේ. අපි ඉතින් මොනවා වුණත් මොන දේ වුණත් ඒ දේට අවනත වෙන්න. ඉතින් මම ওই පාර දෙපැත්තේ තියෙනවා වීඩියෝ කරගෙන ගියා. ඇත්තටම පෙරදෙනිය පාරේ යන ගමන් ඉන්නේ. හරි දුකයි ඉතින් දැක්කහම. එහෙම තමයි මොනා කරන්නේ. ෆයිනලි අපි නුවරට ආවා. දැන් අපි පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ නිසා අපි KCC එකට යනවා. බඩු වගේක් ගන්න. ආපුටකින් කීල්ස් එකට යන්න ඕන උවමනාවක් තිබ්බා. නිසා දැන් KCC එකේ කීල්ස් එකට යන ගමන් ඉන්නේ. ඒක මම මෙතන කියන්න ඕනේ මෙතන ඉක්ලියස් මාරම රසයි. මම වීඩියෝ එකක් දාලා ඇති. නුවර ආවොත් මායි යාළුවෝ අනිවාර්යෙන් මෙතනින් කනවා එක. මේක මාරම රසයි. ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. රුපියල් 220යි. ඔව් ඉක්ලිය එකක්. දැන් ඉතින් අපි දෙන්නා ඒ බඩු ටික අරගෙන ගෙදෙට්ට යන ගමන් තමයි ඉන්නේ. දැන් බඩු ටික අරගෙන ඉවරයි. මේ අපි පික්නික් දාගෙන තමයි යන්නේ. මොකද බඩු ගොඩක් තියෙනවා අතේ. ඒ නිසා අපි වැවරවම ටිකේ යනවා උඩට. සෑහෙන කාලෙකින් නුවර රැකින්නේ. මේ ඉස්සර මේ පාරේ නිතරම දැන් මායාලේ අරගෙනත් කතා කරේ මේ පාරේ නිතරම අපි දෙන්න යනවා කැම්පස් ඇරිලා. අද ඉතින් ඉන්නේ කාලෙකට පස්සේ අර පොඩි උරු ගතියකුත් දැනෙනවා. මම දැන් ගෙදර යන ගමන් ඉන්නේ. බෝඩිමේ ඉඳන් ගෙදර යන ගමන් මං එනකන් කට්ටියක් බලන් ඉනවා. බලමු එයාලගේ රියැක්ෂන් කොහොම වෙයිද කියලා මාව දැක්කහම. ගෙදරට ගොඩක් ළඟයි. ඔන්න දැන් ගෙදරට ආවා. මම හිතන්නේ කට්ටිය ඉන්නවා. එයාලා පිළිගැනීමේ නිලධාරීන්. Halo. Ini mau kayak makin ini deh. Oh ini. Kayak makin lagi.
මම මගේ කාමරයට යද්දී තව ළමයි දෙන්නෙක් කාමරය ඇතුලේ ඉන්නවා. මේ බබාලා දෙන්නගේ අම්මයි තාත්තයි ගමනක් ගිහිල්ලා ඒ නිසා අපේ ගෙදර තියලා ගිහිල්ලා. අපේ ගෙදර බලු බබාලා ඉන්නවා 5 දෙනෙක්. දැන් අද මේ දෙනත් එක 7 දෙනෙක් ඉන්නවා. ඉතින් මං අම්මයි අප්පච්චි ගෙදර අය හම්බෙන්න කලින් හම්බෙන්නේ මෙයාලව තමයි. එනේ යාලා තමයි ගොඩක් වෙලාවට අපේ ගෙදර කවුරු එළියට ගියත් එනකම් මග බලාගෙන ඉන්නේ. ඉතින් ඕක තමයි අද මම ගෙදර එන vlog එකේ තිබ්බේ. අදට ගිහින් එන්නම්. Thank you for watching.